Hi friends, අදත් මම අරගෙන ආවේ ගොඩාක් අයට වැදගත් වෙන්න පුළුවන් වීඩියෝ එකක්. පිහිය මොහොත් කරගැනීමට ලේසිම ක්‍රමයක් අරගෙන ආවා. ඒ විතරක් නෙමෙයි ගෙදරම ලේසිම විදිහට හදාගන්න පුළුවන් අයිස්ක්‍රීම් රෙසිපි එකකුත් අරගෙන ආවා. අපි දැන් බලමු මේවා හදාගන්නේ කොහොමද කියලා. අපි මුලින්ම බලන්නේ ටිප්ස් ටික. ලේසිම විදිහට මේවා මොහොත් කරගන්නේ කොහොමද කියලා බලමු. මේ වගේ තියෙන පිහියවල් ඉක්මනටම මලකඩ කනවා. ගොඩක් අය මලකඩ අයින් කරන්නේ නැතුව එහෙමම පාවිච්චි කරනවා. හැබැයි මේ මලකඩ අපිට විසයි. ඊළඟට මේ පීලර් එක බලන්න. ඒකත් මලකඩ කාලා තියෙන්නේ. මේ විදිහට මලකඩ තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න එපා. අනිවාර්යෙන්ම මලකඩ ටික යවලම පාවිච්චි කරන්න. හැබැයි මේ වගේ පිහි වලට නම් ඒ වගේ ප්‍රශ්නවල එන එක ගොඩක් දුරට අඩුයි. අපි දැන් මේ ඔක්කොටම විසඳුමක් බලමු. මම දැන් ඒකට මුලින්ම අරගෙන තියෙන වෙලි කඩදාසියක්. ඕනෑම නම්බර්ස් තියෙන වෙලි කඩදාසිය අරගන්න පුළුවන්. අපිට ඕන කරන්නේ වෙලි කඩදාසියක් විතරයි. මම මුලින්ම මේ පිහිය පිරිසිදු කරන්නම්. වෙලි කඩදාසියක් පාවිච්චි කරලා මේ පිහිය හොඳට මදින්න. අනිවාර්යෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ වැඩේ කරනකොට මාස්ක් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාලගේ අත්වලට ග්ලව්ස් දාගන්න. මලකඩ අයින් වෙන විදිහ ඔයාලට පේනවා ඇති. සාමාන්‍යයෙන් පොඩ්ඩක් විතර මලකඩ ටික යවාගෙන තියෙන්නේ. අපි අනිත් පැත්තට හරවලා බලමු. ඒකේ තියෙන මලකඩත් මම දැන් යවා ගන්නවා. තද කරලා හොඳට මේ ටික මදින්න. ඔයාලටම පේනවා ඇති. වෙටිලා තියෙන මලකඩ කුඩු ටික. ඒකයි මම කිව්වේ මාස්ක් එකක් දාගන්න කියලා. අපි දැන් පිහියේ දෙපැත්තම හොඳට මැදිලා තියෙන්නේ. මේ විදිහට හොඳට මදින්න. බලන්න කොච්චර මලකඩ තියෙනවද කියලා. ඊළඟට මම මදින්නේ පීලර් එක. ඒකත් මලකඩ කාලා තියෙන්නේ. කලින් පාවිච්චි කරපු වෙලි කඩදාසි කෑල්ල මම අයින් කරගන්නවා. අලුත් කෑල්ල කරගන්න. ඒකත් මම දැන් හොඳට මැද ගන්නවා. මේ විදිහට මලකඩ කාලා තියෙනකොට මේවා පාවිච්චි කරන්න එපා. අපේ ඇඟට විස වෙන්න පුළුවන්. මම දැන් පීලර් එකේ තියෙන මලකඩ ටිකත් අයින් කරගෙන තියෙන්නේ. අපි දැන් මේ ටික මොහොත් කරගන්න ඕනේ. මොහොත් කරන්න කලින් අපි මේ පිහි ටික රත් කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම පිහි ටික රත් කරලා තමයි මොහොත් කරගන්න ඕනේ. එතකොට ඒ ක්‍රමය සාර්ථක වෙන්නේ. මම දැන් අරගෙන තියෙන්නේ වංගෙඩියක්. ඒකට උඩින් දාගන්නේ ලුණු කුඩු ටිකක්. ලුණු කුඩු දාලා තමයි අපි මේක මදින්න ඕනේ. එතකොට මොහොත් වෙන එක තවත් සාර්ථක වෙනවා. හොඳට තද කරලා ගන්න. ගොඩක් අය මේ වැඩේ කරන්න සල්ලි දීලා. හැබැයි ලේසිම විදිහට ගෙදරම මේ වැඩේ කරගන්න පුළුවන් අපිට. දෙපැත්තම මාරුවෙන් මාරුවට මේ විදිහට මදින්න. මම දැන් මේ පිහි මෙදලා ඉවරයි. හොඳට මොහොත් වෙලා තියෙන්නේ. ඊළඟට මම රත් කරන්නේ මේ පිහිය. මේ වගේ පිහි රත් කරනකොට පරිස්සම් වෙන්න. මොකද කිව්වොත් මේ වගේ පිහිවල තියෙන මීට රත් වෙන්න පුළුවන්. ඒ හින්දා පරිස්සමෙන් රත් කරගන්න. ඒකත් මම කලින් කියලා දුන්න විදිහටම ගන්න. ගොඩක් වෙලා යනකම් මහන්සි වෙන්න එපා. දෙතුන් පාරකට විතර මේ වගේ ගෑවනම් ඇති. හොඳට මොහොත් වෙනවා. ඊළඟට පීලර් එකත් මම ඒ වගේම රත් කරගන්නවා. පරිස්සමට කරගන්න අත පිච්චෙන්නත් පුළුවන්. ඒකත් මම කලින් කියලා දුන්න විදිහටයි ගන්නෙ. සමහර අය මේවා මලකඩ කෑවන විසි කරනවා. හැබැයි එහෙම විසි කරන්නේ නැතුව මම කියලා දුන්න විදිහට මලකඩ ටික යවලා මේ වගේ මැදලා අරගන්න. ඔයාලගේ වංගෙඩියක් නැත්නම් මේ විදිහට මොහොත් කරගන්න පුළුවන්. මම අරගෙන තියෙන්නේ සෙරමික් මග් එකක්. මග් එක අනිත් පැත්තට හරවලා මේ විදිහට මොහොත් කරගන්න පුළුවන්. ඒකත් ලේසි ක්‍රමයක්. ඔයාලා ගාව වංගෙඩියක් නැත්නම් මේ ක්‍රමය පාවිච්චි කරලා බලන්න. පිහි ටික මොහොත් කරගත්තට පස්සේ ඩිෂ් වොෂ් දාලා හොඳට හොද ගන්න. ඊට පස්සේ රෙදි කැලක් පාවිච්චි කරලා පිහි ටික හොඳට පිහදා ගන්න. දැන් අපි මේකට තවත් වැඩක් කරගන්න ඕනේ. මලකඩ අල්ලන්න පුළුවන් විදිහට තියෙන මේ වගේ පිහි වලට අපි තෙල් ගන්න ඕනේ. පොල් තෙල් ටිකක් මේ විදිහට හින්න. ඊළඟට පිහියට හොඳට ගන්න.
මේ විදිහට පිහි පාවිච්චි කරනකොට පිහි වෙල මලකඩ අල්ලන්නේ නැහැ. අවුරුද්දක් වුණත් පිහි ටික හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පීලර් එකටත් මම මේ වැඩේම කරනවා. මොකද කිව්වොත් මේවත් ඉක්මනටම මලකඩ ගන්න පුළුවන්. මේ වගේ තියෙන පිහි වලට මම තෙල් ගෑවේ නැහැ. මේ වගේ පිහි නම් එච්චර ලේසියෙන්ම මලකඩ ගන්නෙ නැහැ. ඔයාලා කැමති නම් මම කියලා දුන්න විදිහට පිහි වල තියෙන මලකඩට ගියවලා මුවහත් කරලා බලන්න. වේදමක් නැතුව ගෙදරම ලේසියෙන්ම මුවහත් කරගන්න පුළුවන්. මේ ක්‍රමය ඔයාලට ගොඩාක්ම යූස්ෆුල් වෙන්න පුළුවන්. ඔයාලා කැමති නම් try කරලා බලන්න. ඊළඟටම අරගෙන වෙ තියෙන්නේ කුකින් රෙසිපි එකක්. ඒකට මම මුලින්ම අරගත්ත රටකජු. රටකජු කෝපයක් විතර අරගත්තා. ග්‍රෑම් 200ක් විතර තියෙනවා මෙතන. රටකජු ටික පෑන් එකට දාලා හොඳට බෙද ගන්නවා. ලිපේ ගින්දර මීඩියම් ෆ්ලේම් එකේ තියන්න. විනාඩි 10ක් විතර යනවා මේ ටික බෙද ගන්න. රෝස් කරගන්න එපා. මම දැන් මේ රටකජු ටික බෙදගෙන ඉවරයි. මේ වෙලාවේදී ලිප ඔෆ් කරගන්නවා. ඊට පස්සේ නිවා ගන්න. නිවා ගත්තට පස්සේ පොතු ටික අයින් කරලා අරගන්න. දැන් මේ කඩන ටික දාගන්නවා භාජනයකට. ලොකු භාජනයක් අරගෙන මේ කඩන ටික දාගන්න ඕනේ. දැන් මම මේකටම දාගන්නේ ආමන්නෙට. ආමන්නෙට 5ක් විතර දාගන්නවා. ඊළඟට අරගත්තේ කජු. ඒකත් 5ක් විතර දාගන්නවා. කජු සහ ආමන්නෙට අනිවාර්ය නැහැ. හැබැයි දාගත්තා නම් ගොඩාක් රසට තියෙයි. ඊළඟට මම මේකට වතුර කෝප 2ක් විතර දාගන්නවා. වෙහෙන ප්‍රමාණය අනුව වතුර ටික දාගන්න. දැන් පැයක් විතර පොඟවලා අරගන්න ඕනේ. මේ තියෙන්නේ පැයකින් පස්සේ. දැන් අපි ආමණ්ඩ වල තියෙන පොතු ටික අයින් කරගන්න ඕනේ. පෙඟිර තියෙන හින්දා පොතු ටික ලේසියෙන්ම අයින් කරගන්න පුළුවන්. ඊළඟට දෙතුන් පාරක් විතර මේ ටික හොඳට හොදලා අරගන්න ඕනේ. හේදුවට පස්සේ වතුර ටික පෙරලා අරගන්න. දැන් මේ කඩල ටික බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩර් කප් එකකට කඩල ටික දාගන්නවා. ලොකු මික්සි ජාරක පාවිච්චි කරලා එකවරම බ්ලෙන්ඩ් කරගන්නවා. ඔයාලා කැමති නම් පොඩි මික්සි ජාරක පාවිච්චි කරලා දෙතුන් පාරකට මේ ටික බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඊළඟටම අරගත්ත එනසල් 4ක් විතර අරගත්තා. ඒ ටිකත් බ්ලෙන්ඩර් කප් එකකට දාගන්නවා. දැන් වතුර ටික දාලා මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. එකවරම ගොඩක් වතුර දාලා බ්ලෙන්ඩ් කරන්න එපා. ඕන කරන වතුර ටික එකතු කරලා මේ ටික බ්ලෙන්ඩ් කරගන්න. මේ විදිහට පේස්ට් කරලා අරගන්න. මම දැන් අරගෙන තියෙන්නේ එලකිරි. එලකිරි ලීටර 1යි කාලක් විතර තියෙනවා මෙතන. අපි මේ කිරි ටික උතුරවා ගන්න ඕනේ. ලිපේ ගින්දර මීඩියම් ෆ්ලේම් එකේ තියලා උතුරවා ගන්න. පළවෙනි පාරෙන්ම මේ කිරි ටික උතුරලා ආවට පස්සේ අපි කලින් බ්ලෙන්ඩ් කරලා අරගත්ත පේස්ට් එක දාගන්න ඕනේ. රටකජු පේස්ට් එක අපි දාගන්නේ. හිමීට මේ ටික කිරිත් එක දාගන්න. ඒ වගේම ලිපේ ගින්දර මීඩියම් ෆ්ලේම් එකේ තියාගන්න. ඊළඟට කැට නැති වෙන විදිහට මේ ටික මිශ්‍ර කරලා අරගන්න. විස්ක් එකක් පාවිච්චි කරලා තමයි මම මේක දිය කරගන්නේ. විස්ක් එකක් පාවිච්චි කරනවා නම් ගොඩක්ම ලේසි. හැන්දක් පාවිච්චි කරලත් මේ වැඩේම කරන්න පුළුවන්. මේ වැඩේ කරනවා නම් පොඩි භාජනයක් ගන්න එපා. මට මේ භාජනය මදි වුණා. ඒ හින්දා මේ මිශ්‍රණය මම වෙනම භාජනයකට මාරු කරගන්නවා. නොනවත්ව හැඳිගා ගන්න. එහෙම නැත්නම් අඩිය අල්ලන්න බලනවා. දැන් මේ මිශ්‍රණය තික් වෙන්න පටන් ගන්නවා. මම දැන් එකතු කරන්නේ කහ කුඩු. අපි උයන්න ගන්න කහ කුඩු තමයි මම අරගත්තේ. ලස්සන පාටක් ගන්න ඕන හින්දා තමයි මම කහ කුඩු එකතු කරගත්තේ. හැබැයි කහ කුඩු දාන්නක අනිවාර්ය නැහැ. ඔයාලා කැමති නම් විතරක් දාගන්න. කහ කුඩු දාගත්ත කියලා ඒ සුවඳ එන්නේත් නැහැ. කහ කුඩු දාගත්තට පස්සේ හොඳට මිශ්‍ර කරලා අරගන්න. අනිත් මේ විදිහට තික් වෙලා ආවට පස්සේ මම එකතු කරන්නේ සීනි. සීනි කෝපයක් විතර දාගන්නවා. රටකජු අරගත්ත කෝපයෙන්ම සීනි ටිකක් දාගන්නවා. සීනි ග්‍රෑම් 300ක් විතර තියෙනවා මෙතන. සීනි ටික දාගත්තට පස්සේ හොඳට දිය කරගන්න. සීනි ටික දාගත්තට පස්සේ මේ මිශ්‍රණය වතුර වගේ වෙනවා. ඊට පස්සේ විනාඩි 10ක් විතර යනකොට
මේ මිශ්‍රණය ආයෙමත් තික් වෙන්න පටන් ගන්නවා. මම දැන් එකතු කරන්නේ වැනිලා එසෙන්ස්. අපි කලින් එනසල් දාගෙන තියෙන්නේ. හැබැයි වැනිලා එසෙන්ස් තියෙනවා නම් ඒකත් දාගන්න. හොඳ සුවඳක් තියෙනවා. එතකොට මේ විදිහට තික් වෙලා ආවට පස්සේ ලිප් ඔෆ් කරගන්නවා. මේ පදම ඇති. මම දැන් ලිප් ඔෆ් කරගන්නවා. නිවුණාට පස්සේ මේ මිශ්‍රණය තවත් තික් වෙනවා. නිවුණාට පස්සේ තියෙන විදිහ තමයි මේක. අපි දැන් මේ ටික බ්ලෙන්ඩ් කරලා අරගන්න ඕනේ. ලෝක මික්සි ජාර් එකේ අරගෙන මම එකවරම දාගත්තා. ඔයාලා පුළුවන් නම් එකවරම දාලා බ්ලෙන්ඩ් කරලා අරගන්න. එහෙම නැත්නම් දෙතුන් පාරකට බ්ලෙන්ඩ් කරලා අරගන්න. විනාඩි 7ක් විතර බ්ලෙන්ඩ් කරන්න ඕනේ. එක දිගට බ්ලෙන්ඩ් කරගන්නත් එපා. සෙරින් සෙරේට නැවත බ්ලෙන්ඩ් කරලා අරගන්න. එක දිගටම බ්ලෙන්ඩ් කරගත්තා නම් ඔයාලගේ බ්ලෙන්ඩර් එක කැඩෙන්න පුළුවන්. ඒ හින්දා මම කියපු විදිහට බ්ලෙන්ඩ් කරලා අරගන්න. මම දැන් මේ මිශ්‍රණය භාජනයකට දාගන්නවා. අපි දැන් හදන්නේ අයිස්ක්‍රීම් එකක්. ඔයාලා කැමති භාජනයකට දාගන්න. මම දැන් මේකට උඩින් පොඩි කරගත්ත යට වර්ග ටිකක් දාගන්නවා. රට කජු ආමන්ඩ් එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. එහෙම දානවා නම් මේ අයිස්ක්‍රීම් එක ගොඩාක් රසට තියෙයි. දැන් මම මේ ටික සීල් කරගන්නවා. භාජනයේ තියෙන මූඩියේ දාලත් මේ ටික වහගන්න පුළුවන්. මම දැන් මේ ටික හොඳට සීල් කරගත්තා. පැය 8ක් විතර ෆ්‍රීසර් එකේ තියලා ගන්න. මම රැයක්ම ෆ්‍රීසර් එකේ තියාගත්තා. මම දැන් අයිස්ක්‍රීම් එක හදාගෙන ඉවරයි. මාරම රසට තිබ්බා. කඩෙන් සල්ලි දීලා අයිස්ක්‍රීම් ගන්න එකට වඩා ගෙදරම මේ විදිහට හදා ගන්න එක ලාභයි අපිට. පොඩි ළමයින්ට උනත් බය නැතුව දෙන්න පුළුවන්. හැමෝටම වගේ හදා ගන්නත් ලේසි. ඔයාලා කැමති නම් එකපාරක් හරි මේ විදිහට හදලා බලන්න. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම යාළුවෝ එක්කත් ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරලා support කරන්න. මගේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි.